ඉතින් අදත් ඔයාලව ගොඩක් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්න හිතුවේ oily skin එකක් තියෙන ඔයාට ගැලපෙන peel off mask එකක් ගැන. ඉතින් මේක ඔයාලට black heads තියෙනවා නම් white heads තියෙනවා නම් ඔයාලට මෙන්න මේ mask එක use කරන්න පුළුවන්. ඉතින් අද මම ගත්තේ මේ සඳහා මෙන්න මේ peel off mask එක. මේක වොකාලේ peel off mask එක. ඉතින් මේ වගේ mask එකක් use කිරීම නිසා ඇත්තටම අපේ skin එකේ තියෙන oil absorb වෙනවා. ඉතින් ඒ වගේම අපේ ස්කින් එකේ black heads white heads වගේ දේවල් නැති වෙනවා. ඉතින් මේ නිසාම අපේ ස්කින් එකේ පිම්පල් වගේ දේවල් එන එකෙන් අපේ සම ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද අපි මේ මාස්ක් එක යූස් කරන්නේ. ඒ වගේම මේ වගේ මාස්ක් එකක් දැම්මම අපි මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ඕන කියලා අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ඉතින් ගෙදරදිම සැලොන් එකකට ගිහිල්ලා වාගේ ෆේස් එක ක්ලීන් අප් කරගත්තා වගේ ලුක් එකක් ගන්න පුළුවන් විදිහේ මාස්ක් එකක් තමයි black peel off mask කියලා කියන්නේ. ඉතින් මේකේ charcoal අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් ඔය ඉස්සෙල්ලාම මේ මාස්ක් එක ඇප්ලයි කරන්න කලින් ඔයගේ ෆේස් එක හොඳට ක්ලීන් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට ක්ලෙන්ස් එකක් යූස් කරලා ඔයගේ ෆේස් එක ක්ලීන් කරලා හොඳ ටෝන් එකක් ඔයා ඇප්ලයි කරන්න. ඊට පස්සේ තමයි ඔයා මේ මාස්ක් එක ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් ඔයාලට මේ විදිහට ඔයාගේ ස්කින් එකේ මේක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් වැඩි වශයෙන්ම black heads white heads වගේ දේවල් ඇති වෙන්නේ අපේ නහයේ නිකට වගේ ප්‍රදේශවල. ඉතින් මේ වගේ තැන් වලට පොඩක් වැඩියෙන් ඔයාලට මේක ඇප්ලයි කරන්න පුළුවන්. අනෙක් තැන් වලට කියන්නේ මොහොනේ අනෙක් ප්‍රදේශවලට ඔයා සාමාන්‍ය පරිදි මේක ඇප්ලයි කරන්න. ඉතින් ඒ වගේම මේක ලොකු ලේ එකක් ඇප්ලයි කරන්න ඕන වෙන්නේ නැහැ. ඊට අමතරව තමයි ඔයා මේ මාස්ක් එක ඇප්ලයි කරද්දී ඔයාගේ ඇස් වටා ප්‍රදේශය ඒ වගේම කට වටා ප්‍රදේශය ඔයා මේක ඇප්ලයි කරන්න එපා. ඔයාගේ සමේ කියන්නේ මුහුණේ අනෙක් ප්‍රදේශන් වලට විතරක් මේක ඇප්ලයි කරන්න. ඉතින් මේ වගේ මාස්ක් එකක් ඇත්තටම ගොඩක් හොඳ oily skin එකක් තියෙන කෙනෙක්ට එහෙම නැත්නම් ඔයාලට මිශ්‍ර සම combination skin එකක් තියෙන කෙනෙක්ටත් මේ වගේ peel off mask එකක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඔයාලට dry skin එකක් නම් තියෙනවා මේ වගේ මාස්ක් එකකට යන්නපා. මොකද ඔයාගේ ස්කින් එක තවත් dry වෙන්න පටන් ගන්නවා. මොකද මේ වගේ මාස්ක් වලින් කරන්නේ අපේ ස්කින් එකේ තියෙන oil absorb කරගන්න. ඉතින් මේ නිසාම black heads white heads pimple වගේ දේවල් ඔයාගේ ස්කින් එකෙන් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා dry skin එකක් තියෙනවා නම් ඔයා මේ වගේ මාස්ක් එකකට යන්න එපා. ඒ වගේම ඔයා මේ මාස්ක් එක රිමූව් කරලා පස්සේ අනිවාර්යෙන්ම හොඳ මොයිස්චරයිසර් එකක් යූස් කරන්න ඕනේ. මොකද ඔයාගේ ස්කින් එකේ තෙතමනේ රඳා පවත්වා ගන්න මොයිස්චරයිසර් එකක් යූස් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් charcoal කියලා කියන්නේ ඇත්තටම ස්වභාවික පිරිසිදු කාරකයක්. ඉතින් මේ නිසා ඔයාගේ ස්කින් එක හොඳින් පිරිසිදුව වෙනවා වගේම සම පැහැපත් වෙනවා. ඒ වගේම සමේ ඉලාස්ටිසිටි එක වැඩි වෙනවා. වගේම සමේ ඉල්ලා වැටීම නැති වෙනවා. මේ වගේ ගොඩාක් ඒ කියන්නේ අපේ සමට ගොඩාක් ප්‍රයෝජන තියෙනවා. මෙන්න මේ වගේ මාස්ක් එකක් අපි භාවිතා කිරීම නිසා. ඉතින් මෙන්න මේ විදිහට හොඳට ඔයාගේ ස්කින් එකේ හැම තැනම මේක ඇප්ලයි කරගන්න. ඉතින් මේක ඇප්ලයි කරලා අපි විනාඩි 15ක් 20ක් වගේ කාලයක් අපි මේක රිලැක්ස් එකේ තියන්න ඕනේ. මේක සමට හොඳට උරා ගන්නකම්. ඉතින් මේ කාලය ඇතුළත ඔයා කතා කරන්න එපා. කතා කරොත් එහෙම වෙන්නේ ඔයාගේ මේ ෆයින් ලයින්ස් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න මේ විනාඩි 15 20 වගේ කාලේ ඔයා රිලැක්ස් එකේ ඉන්න ඕනේ. ඉතින් මේක හොඳට අපේ ස්කින් එකට හොඳට සෙට් වුණාට පස්සේ අපිට මේක හිමීට රිමූව් කරන්න පුළුවන්. ඉතින් මේක මෙන්න මේ විදිහට හැමතැනටම වැදිලා තියෙනවා නම් මේක මාස්ක් එකක් වගේ හිමීට ගලවලා ගන්න පුළුවන්. ඉතින් මේකේ සමහර අයට පොඩි වේදනාවක් ඇති වෙන්න පුළුවන් මේක රිමූව් කරද්දී. නමුත් මේක සමහර අයට ඒ වගේ වේදනාවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේක මාස්ක් එකක් විදිහට අපිට ගලවලා ඉවත් කරන්න පුළුවන්. අපේ ස්කින් එකේ තියෙන ඔයිල් හොඳට ඇබ්සෝබ් වෙලා ඒ වගේම අපේ black heads white heads වගේ දේවල් රිමූව් වෙලා අපේ ස්කින් එක හොඳට whitening look එකක් ගන්න පුළුවන්. මෙන්න මේ මාස්ක් එක ඔයා ඇප්ලයි කිරීම නිසා ඇත්තටම හරිම soft look එකක් තමයි තියෙන්නේ මේක ඔයා ඇප්ලයි කරලා ඉවරුණාට පස්සේ. ඉතින් සතියකට සැරයක් වගේ මේ වගේ මාස්ක් එකක් දාන එක ප්‍රමාණවත්. හැමදාම මේ වගේ මාස්ක් එකක් දාන්න එපා. ඒ වගේම තමයි ඔයාගේ ස්කින් එකේ මේක යූස් කරලා ඊට පස්සේ අනිවාර්යයෙන්ම මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ඇප්ලයි කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට මේක භාවිතා කරපු පළවෙනි පාරම ඔයාට තේරෙයි මේකෙන් ඇත්තටම ඔයාගේ ස්කින් එක ගොඩාක් soft වෙලා ඒ වගේම ගොඩාක් ක්ලියර් වෙලා කියලා. ඉතින් අඩ සැලොන් එකකට යන්නේ නැතුවම ගෙදරදීම විනාඩි 15ක් 20ක් වගේ කාලයක් ඇතුළත හොඳ ක්ලීන් අප් එකක් කරගන්න පුළුවන් ඔයා black peel off mask එකක් භාවිතා කරනවා නම්. ඉතින් එහෙනම් ඔයාලත් මේක try කරලා බලන්න. හැබැයි මේක හැමදාම කරන්න එපා. සතියට සැරයක් වගේ කරන එක හොඳටම ඇති. ඉතින් එහෙනම් ඔයාලත් මේක try කරලා බලන්න. අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.